Hi, Lankan in Israel YouTube නාලිකාවට ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබත් සමග කතා කරන්නේ ඊශ්‍රායල් සේවය කරන විට එදිනදා ජීවිතයට අවශ්‍ය කරන හීබ්‍රු වචන සහ වාක්‍ය කොටස්. මම හිතුවා ඊශ්‍රායල් සේවය කරන්න ඉන්න ඔයාලට මේ වැදගත් වේවි කියලා. මුලින්ම කියන්න ඕනි මම හීබ්‍රු ගුරුවරියක් නොවේ. මම ඊශ්‍රායල් වල වසර කීපයක සිට සේවය කරනවා. මෙහිදී එදිනදා ජීවිතේ මම භාවිතා කරන සහ දැනටත් මම ඉගෙන ගනිමින් සිටින වචන සහ වාක්‍ය ඔබත් සමග බෙදා ගන්න සිතුවා. ඒ වගේම මම හීබ්‍රු ලෙසන් සීරියස් එකක් ගේන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා මතක් කරන ගමන් අපි දැන් යමු වීඩියෝ එකට. Are you free now? ඔයා මේ වෙලාවේ නිදහස්ද? මෙය කාන්තාවක් පිරිමි කෙනෙක්ගෙන් අසනවා නම් අත්තා පනුයක්ෂාව. අත්තා පනුයක්ෂාව. මෙය පිරිමි කෙනෙක් කාන්තාවකගෙන් අසනවා නම් අත් පුණ්‍යාක්ෂාව. අත් පුණ්‍යාක්ෂාව. What's going on? මොකද වෙන්නේ? මෙහිදී ස්ත්‍රී පුරුෂ ලිංග ભેදයක් එන්නේ නැහැ. අහන්න පුළුවන් දෙපාර්ශ්වයෙන්ම මක්හොරේ Did you bring it? ඔයා ඒක ගෙනාවද? එය කාන්තාවක් පිරිමි කෙනෙක්ගෙන් අසනවා නම් අතා හෙවෙතයිත්සේ. අතා හෙවෙතයිත්සේ. පිරිමි කෙනෙක් කාන්තාවකගෙන් අසනවා නම් අත් හෙවෙතිත්සේ. අත් හෙවෙතිත්සේ. Can you wait a bit? ටිකක් ඉන්න පුළුවන්ද? එය කාන්තාවක් පිරිමි කෙනෙක්ගෙන් අසනවා නම් අතා යඛල් ලහක්කොත්සත්. අතා යඛල් ලහක්කොත්සත්. එය පිරිමි කෙනෙක් කාන්තාවකගෙන් අසනවා නම් අත් යඛල් ලහක්කොත්සත්. අත් යඛල් ලහක්කොත්සත්. Is this correct? මේක හරිද? මෙහිදී ජෙන්ඩර් එකේ ප්‍රශ්නයක් වන්නේ නැහැ. හයිම්සේ නහොන්. හයිම්සේ නහොන්. Do you remember? ඔයාට මතකද? එය කාන්තාවක් පිරිමි කෙනෙක්ගෙන් අසනවා නම් අත්තා සොඛර්. අත්තා සොඛර්. පිරිමි කෙනෙක් කාන්තාවකගෙන් අසනවා නම් අත් සොඛරත්. අත් සොඛරත්. Have you tried this? ඔයා මේක try කරාද? එය කාන්තාවක් පිරිමි කෙනෙක්ගෙන් අසනවා නම් අත්තා නිසිතයිත්සේ. අත්තා නිසිතයිත්සේ. එය පිරිමි කෙනෙක් කාන්තාවකගෙන් අසනවා නම් අත් නිසිතිත්සේ. අත් නිසිතිත්සේ. What are you saying? ඔයා මොකද කියන්නේ? මෙය කාන්තාවක් පිරිමි කෙනෙක්ගෙන් අසනවා නම් මා අත්තා ඔමෙර්. මා අත්තා ඔමෙර්. එය පිරිමි කෙනෙක් කාන්තාවකගෙන් අසනවා නම් මා ආත් ඔමෙරෙත්. මා ආත් ඔමෙරෙත්. Shall we go? අපි යමුද? මෙහිදී ජෙන්ඩර් එකේ ප්‍රශ්නයක් වන්නේ නැහැ. හයිම් නෙල්ලෙහ්. හයිම් නෙල්ලෙහ්. Did it work? එක වැඩ කළාද? මෙහිදීත් ජෙන්ඩර් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හයිම්සේ ආවත්. හයිම්සේ ආවත්. නැවතත් ඔයාලට මතක් කරන්න කැමති මම හීබ්‍රු ගුරුවරියක් නොවේ. මගේ අතිනුත් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. මම ඊශ්‍රායල් සේවයට ආවයින් පසු දවසින් දවස මගේ කනට ඇසුණු වචන සෙන්ටෙන්සස් තමයි මම ඔයාලට ෂෙයා කරන්නේ. ඉතින් මේක පර්ෆෙක්ට් ලෙසන් එකක් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් මේ වචන රියල් ලයිෆ් එකේ භාවිතා වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙන තෙක් මාත් එක්ක රැඳී සිටියාට ඔබට ස්තුතියි. නැවතත් මේ වගේ
වැදගත් වීඩියෝ එකකින් ඔබ හමුවට එන්නම්. මේ වීඩියෝ එකට ඔබ කැමති වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඒ වගේම ඔබ මාගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් ගිහින් එන්නම්. නැවත හමු වෙමු මේ වගේ උපකාරක වීඩියෝ එකකින්. ඔබට සුබ දවසක්.